ඉපැරණි බෝගම්බර බන්ධනාගාරය නැවත බන්ධනාගාරයක් බවට පත් කර තිබෙනවා. ඒ පසුගියදා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටලුවත් සමගයි. මීට අමතරව පසුගියදා මීකෝ බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්තාවය පාලනය කිරීම සඳහා වෙඩි තැබූ නිලධාරියාට මේ වන විට මරණ තර්ජන විවිධ රටවල් මගින් ලැබී තිබේ. එම නිලධාරියාව ආරක්ෂා කර දෙන ලෙස විශේෂ අමාත්‍යවරයාගෙන් ඔහුට ආරක්ෂාව ලබා දෙන ලෙස සහෝදර නිලධාරී සිටියේය. දැන් ඔබ සූදානම් එම දර්ශන වෙත යොමු වන්න. ඒ කැන්ටි මේ අපිත් එක්ක එකට කෑවේ සර්. නවල්ට කන්නෝ හිටියේ නෑ සර්. ඔක්කොටම ගැහුව ඔළුවට. ආධාරණය කරන්නක උදේකට අපිට එක්ක බත් කාපු අපේ කොල්ලෝ ටික උදේ කැන්ටි මේ අපිත් එක්ක එකට කෑවේ සර්. නවල්ට කන්නෝ හිටියේ නෑ සර්. ඔක්කොටම ගැහුව ඔළුවට. බේරුණේද ඒත් ඉස්සරහට මුලදාරියද ආරක්ෂා කරලා දෙන්නද සර් අපේ මේ නිලධාරී සර් ඉරකාරයකින් වතුරෙන් සුරක්ක බොන්නේ නැහැ සර්. අපි සර් මේ නිලධාරිය මැදගත්තේ සර් අපි වෙනම ඒකකයක් විදියට සර් මේ පිට යන්නේ මොනවද සර්. 1500 කට එළියට ආවනම් සර් ඉවරයි. මුළු නිලධාරී විතරක් නෙවෙයි ජනතාවත් ඉවරයි සර්. මේක දුක සර් මගේ නිලධාරී යවන්න බෑ සර් මේ ජාතික වීරයෝ සර් නිදි කරවල යවන්නේ අපි.
දිනේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ කෞශල්‍ය ආරියරත්න අතර සංවාදයක් ඇති වූවා. ඒ චරිත බේසිංහගේ අල්ලස් නඩුව සම්බන්ධයෙන්ුයි. ඇත්ත වශයෙන්ම මම දැනගෙන හිටියේ නෑ කෞශල්‍ය ආරියරත්න මැතිණියට මේ අපේ පක්ෂය තුළ තනතුරු තීන්දුව කිරීමේ බලයක් එතුමීට ලැබිලා තිබෙනවායි කියලා. මම එතුමීට කියන්න කැමතියි පැලවත්තෙන් පාලනය වන ආකාරයට අපේ පක්ෂය පාලනය වෙන්නේ නැහැ. වගකීමෙන් කියන්න පුළුවන්ද ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ කිසිම දේශපාලනඥයෙක් මේ වනතෙක් ඔය කුඩු ජාවාරමට කුඩු භාවිතයට අහු වෙලා නැහැයි කියලා කියන්න පුළුවන්ද? බෑනේ. ඉතින් ඇත්ත වශයෙන්ම මම පැහැදිලිව කියන්නට ඕන වැරදි කරන අය හැම පැත්තකම ඉන්නවා. ඉතින් ඇත්ත වශයෙන්ම යම්කිසි අඩුපාඩුවක් සිදු වෙනකොට ඒ තුල ගන්න ක්‍රියාමාර්ගය තමයි ඊටාත්ම වටින්නේ. ඉතින් කවුද කොයි ආකාරයකටද ක්‍රියාමාර්ග අරගෙන තිබෙන්නේ කියන කාරණාව හොයලා බලනකොට ඕනම කෙනෙකුට ඕනම පුද්ගලයෙකුට ඒ නිගමන වලට එන්න පුළුවන් කන්න කැමතියි. ස්තුතියි. Honorable Sunil Handunhetty, you have yes, Honorable Kaushalya Ariyaratna. විපක්ෂ නායකතුමා මගේ නම සඳහන් කරපු නිසා මම එතන පැහැදිලි කිරීමක් කරන්න කැමතියි. මේ අර එතුමා කිව්වා මේ කුඩු භාවිත කිරන්න අය ඉන්න පුළුවන් ඕන තැනක කියලා. මම කියන්නේ ඒක තමයි අපේ විසනය. හෙට දවසේ ඔබේ දරුවෙක් අපේ දරුවෙක් ඉන්න පුළුවන් කුඩු භාවිත කිරීම. හැබැයි මම පැහැදිලිව කිව්ව ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි කොහෙවත් කුඩු පාතාල ගනුදෙනු කරන අයගෙන් මුදල් විශුද්ධිකරණය සම්බන්ධව පිටරට චෝදනා ලබා දඬුවම් විඳපු අයගෙන් කප්පන් අරගෙන ජාවාරම් කාර්යෝ අපේ තනතුරු වලට පත් කළා නැහැ කෘත්‍යාධිකාරී මණ්ඩලවල නැහැ. මම එතුමට කියනවා ජනාධිපතිවරණයෙන් පස්සේ මහ මැතිවරණයේදී චරිත් අබේසිංහ රුපියල් කෝටියක් ඔබතුමාට ගෙනල්ලා දුන්නේ නැහැ කියලා පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න. Okay, Honorable Sunil Handunhetty. There not going to be a debate on this, Honorable Leader of the Opposition. I'll give you 30 seconds. Honorable Deputy Speaker. Did she? I didn't think. මොකද්ද? Did she do that? Why Your you not character. listening? ඔබතුමා අහගෙන No, හිටියේ no, නැද්ද? I did, but I didn't ඔබතුමා see that. මොකද්ද I එතුමිය didn't know කියන්නේ? she එතුමිය had කියනවා not. මට කීයද ගාන? No, not you. මිලියන 10ක්. මිලියන 10ක් දීලා චරිත් අබේසිංහ සජබ පක්ෂයේ තනතුරු ලබා ගත්තයි කියලා. මං ඔබතුමියගෙන් අහන්න කැමතියි ඇත්ත වශයෙන්ම ඇයි මේ වගේ අමු පට්ටපල් බොරු කියන්නේ? අපි හිතුවා ඔබතුමියට යම් අධ්‍යාපනයක් තිබෙන යම් පරිණත දේශපාලඥයෙක් කියලා. ඇත්ත වශයෙන්ම ඔබතුමිය මේ වගේ බොරුවක්, මුසාවක්, මුලාවක් Okay. කරපු එක ගැන මම පුදුම වෙන්නේ නැහැ. මොකද ජනතා විමුක්ති පෙරමුණත් කප් ගහලා තියෙන්නේ බොරු කීම ටොම්පච කාර්යෝ ටිකක් නේ Honorable ඉන්නේ. Leader. ඉතින් තව දුරටත් ඒ ටොම්පච ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න. Honorable Sunil Handunhetty, you may start, please. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ස්තුතියි මට මේ අවස්ථාව ලබා දීම ගැන. විපක්ෂ නායකතුමා Honorable Sunil Handunhetty, please. විපක්ෂ නායකතුමා අපි වැඩේ කරමුද? We'll stop the cross talk. Honorable Sunil Handunhetty, you may start. You have the mic. මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. මම මට කලින් කතා කරපු විපක්ෂ නායකතුමා අපේ